මෞසනේ පිපේ කුසුම්. ගර්භණී භාවය සඳහා පෙර සූදානමක් තියෙන්න ඕනේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්මා කෙනෙක් වෙන්න කොහොමද පෙර සූදානම හදාගන්නේ කියන කාරණය පිළිබඳව. ගැහැණු ළමයෙක් වෙලා ඉපදුණු මුල් කාලේ ඉඳලම ජීවිතේ විවිධ අවදීන් අපි පහු කරනවා. ඒ හැම අවධියක්ම කවදක හරි අම්මා කෙනෙක් වෙන්න යනකොට බලපානවා කියන කාරණේ කිව්වොත් ඔබ පිළිගන්නවද? ජීවිතේ ගැහැණු ළමයෙක් විදිහට පහු කරන හැම අවධියක්ම සාර්ථකව ගත කිරීම තුළින් සාර්ථකව ගර්භණී මවක් වෙන්නට හේතු වෙනවා කියන එක තමයි අපි අද ඔබට කියලා දෙන්නේ. මූලිකවම අපි ගැහැණු ළමයෙක් විදිහට ඉපදිලා ජීවිතේ විවිධ අවදීන් අපි පසු කරනවා. කුංචි දුවෙක් වෙලා ඉපදුණු දවසේ ඉඳලම ඔබ නොදන්නවා වුණාට ඔබේ ජීවිතයේ පසු කරන හැම අවධියක්ම සාර්ථකව පසු කිරීම තුළින් හොඳ ගර්භණී භාවයකට හොඳ දරුවපතක් ලබා දෙන්න පිටුවහලක් වෙනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? කුංචි දුවෙක් ඉන්න අම්මා කෙනෙකුට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මෙයාව නිරෝගීව කොහොමද ලොකු කරගන්නේ කියන කාරණය. නිරෝගීව පුංචි දුවෙක්ව ලොකු කර ගැනීම එයා කවදක හරි දවසක අම්මා කෙනෙක් වෙනකොට බලපානවා කියන කාරණය හැම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා අපි බලමු ගර්භණී වෙන්න, නිරෝගී දරුවපතක් ලබා දෙන්න ගැහැණු ළමයෙක් මුල ඉඳලම කොහොමද සූදානම් වෙන්නේ කියන කාරණය පිළිබඳව. මේ කාරණේ කොටස් කිහිපයකට අරගෙන යන්න මම කැමතියි. එකක් තමයි ගැහැණු ළමයෙකුගේ පෝෂණය. කොහොමද කවදා හරි අම්මා කෙනෙක් වෙනකොට බලපාන්නේ කියන කාරණේ. ඊළඟට ගැහැණු ළමයෙකුගේ ශරීරයේ උස බර කියන తত্ত্বය කොහොමද බලපාන්නේ කවදා හරි අම්මා කෙනෙක් වෙනකොට. ඊට අමතරව පුංචි දුවෙකුගේ මානසික මට්ටම කොහොමද කවදක හරි අම්මා කෙනෙක් වෙනකොට බලපාන්නේ කියන කාරණේ. මේ කාරණා පිළිබඳව අපි එකින් එක කතා කරමු. මූලිකවම මම ඔබට කිව්වා ගැහැණු ළමයෙකුගේ පෝෂණය පිළිබඳව අපි විශාල අවධානයක් යොමු කරන්නම ඕනේ. ගැහැණු ළමයෙකුට නිවැරදි පෝෂණයක් ලබා දීම තුළින් එයා කවදක හරි දවසක අම්මා කෙනෙක් වෙනකොට ඒ తත්වය එයාට ඉතා හොඳ පිටුවහලක් වෙනවා. කොහොමද පුංචි දුවෙකුට ගර්භණී අම්මා කෙනෙකුට තරුණ කාන්තාවකට නිවැරදි පෝෂණය ලබා දෙන්නේ? මොනවද අපි මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු? අපි ඒ ගැන බලමු. පෝෂණය කියලා කිව්වහම අපිට ගොඩාක් ලොකු මාතෘකාවක් විදිහට මේ ගැන කතා කරන්න පුළුවන්. නමුත් පෝෂණය විශේෂයි ගර්භණී භාවයට සූදානම ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම ඇඟේ ලේ අඩුකම වළක්ව ගන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ නීරක්තිය වළක්ව ගන්න ඕනේ කියලා කියනවා. ශ්‍රී ලංකාවේ දැනට තියෙන ලොකුම පෝෂණ ගැටලුවක් තමයි විශේෂයෙන් ගර්භණී මව්වරුන්ට තියෙන ගැටලුවක් තමයි ඇඟේ ලේ අඩුකම. ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් ලංකාවේ මව්වරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවනේ ඔබට යකඩ පෙති බොන්න දෙනවා. ෆෝලික් ඇසිඩ් බොන්න දෙනවා. විටමින් C බොන්න දෙනවා. මේ කාරණයනොත් නිරෝගී දරුවපතක් වෙනුවෙන් ගර්භණී සමයේදී ඔබට ලබා දෙන පෙර සූදානමක් තමයි. ඉතින් කොහොමද පුංචි දුවෙක් මේ තත්වයට අපි සූදානම් කරන්නේ? ඔබ පුංචි දුවෙක්ගේ පෝෂණ තත්වය පිළිබඳව අවධානය යොමු කිරීම එයාගේ අනාගතයට ඉතා වැදගත් විදිහට බලපානවා. දරුවෙකුට ආහාර ලබා දීමේදී සත්වමය ආහාර සහ ශාකමය ආහාර විදිහට අපි කොටස් වලට බෙදලා තමයි ආහාර දෙන්නේ. පුංචි ගැහැණු ළමයෙකුගේ ඔසප් චක්‍රය ආශ්‍රිත දිනවලදී අපි වැඩිපුර ලංකාවේ සංස්කෘතියත් එක්ක වැඩිපුර අපි පෙළඹිලා ඉන්නවා දරුවන්ට ශාකමය ආහාර විතරක් ලබා දෙන්න. ඒගොල්ලෝ හිතනවා සත්වමය ආහාර මේ දිනවලදී අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ගර්භණී භාවයට පෙර සූදානමක් විදිහට මම ඉතා වැදගත් කොට ඔබට කියනවා ගර්භණී සමයට පෙර ඔසප් චක්‍රය තුල ගැහැණු ළමයෙකුගේ රුධිර වහනය මිලිලීටර් 80ත් 120ක් අතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේ තුලින් ගැහැණු ළමයෙකුගේ ශරීරයේ හිමොග්ලොබින් ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙනවා. මේ කාලයේදී පුංචි දුවෙකුට සත්වමය ආහාර ලබා දීමෙන් එයාගේ ඇඟේ මේ ඉවත් වෙන හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය වෙන්න උදව් වෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන ගියොත් එහෙම අපේ සමාජයේ ඉන්න කාන්තාවන්ට අපේ පුංචි දුවලට තරුණ අම්මලාට නිරෝගී දරුවපතකට හොඳ පිටුවහලක් වෙන්න පුළුවන්. හොඳයි. ශරීරයට ලබා ගන්න මේ යකඩ ඇඟට උරා ගන්න විදිහට අපි කටයුතු කරන්න ඕනේ. කොහොමද අපි මේ වෙනුවෙන් කටයුතු කරන්නේ?
විශේෂයෙන් විටමින් C මගින් අපි ලබා ගන්න යකඩ ඇඟට ඉක්මනින් උරා ගන්නවා. පළතුරු වර්ග, දෙහි දොඩම් වගේ පාන වර්ග තුලින් අපේ ශරීරයට අපි ගන්න යකඩ ඉක්මනට උරා ගන්නවා. ඒ වගේම ආහාර වේලකට පැයකට හෝ පැයකට පෙර හෝ පැයකට පසු චොක්ලට් වගේ දේවල්, කෝලා පානයන්, කෝපි වර්ග, තේ වර්ග අපි දන්නේම නැතුව අරගෙන අපේ පුංචි ගෑනු ළමයිගේ ඉඳලම ශරීරයට උරා ගන්න යකඩ ප්‍රමාණයට අපි බාධා ඇති කරනවා. මේ ඊටාම වැදගත් පණිවිඩයක්. මොකද කවදක හරි දවසක අපේ ගර්භණී වෙන්න යනකොට අපේ ඇඟේ ලේ අඩුකම අපිට ඉතා ඉක්මනින් නිවැරදි කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඒ නිසා මුල ඉඳලම මේකට සූදානමක් තියෙන්නට ඕනේ. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පුංචි දුවලගේ උසට සරිලන බර පිළිබඳව. සමහර දුවලා ඉන්නවා මේ කාලේ අපි කිසිම සීමාවක් නැතුව කිසිදු පාලනයකින් තොරව ආහාර ලබා ගැනීම නිසා, ව්‍යායාම වලින් තොර වීම නිසා ඊටාම වැඩි ශරීර බරක් අයිති කරගෙන ඉන්නවා. ඒ වගේම සමහර පුංචි දුවලා ඉන්නවා නිසි පෝෂණයක් නොලැබීම සහ නිසි ව්‍යායාම නොලැබීම නිසා ශරීරයේ උසට සරිලන බර ඉතා අඩු මට්ටමක පවත්වාගෙන ඉන්නවා. මේ තත්ත්වයන් දෙකම කවදා හරි නිරෝගී දරුවපතක් කරා යනකොට බාධාවක් වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ඉතා ඉක්මනින් නිවැරදි කළ හැකි තත්ත්වයන් නොවන නිසා මුල සිටම උසට සරිලන බර පවත්වාගෙන යන්න ඔබේ පුංචි දුවව පොළඹවන්න ඕනේ කියන එක තමයි මුලින්ම මම ඔබට කියන්නේ. ඊළඟ කාරණය ගර්භණීභාවයට සූදානම් වීම සඳහා අපි රුබෙල්ලා එන්නත ලබා දෙන්න ඕනේ කියලා කියනවා. රුබෙල්ලා එන්නත දරු උපතකට සූදානම් වීමට අඩුම වශයෙන් මාස 3කට පෙරවත් ලබා ගන්න එක වැදගත්. අඩුම වශයෙන් මාස 3කට පෙර. ඒ කියන්නේ ඊට කොච්චර කාලයකට කලින් ලබාගෙන තිබුණත් ගැටලුවක් නැහැ. ඔබ බලන්න ඔබ රුබෙල්ලා එන්නත ලබාගෙන තියෙනවද? විවාහයට සූදානම් වෙනවා නම් තාමත් රුබෙල්ලා එන්නත ලබාගෙන නැත්නම් ඔබ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වෙලා නොමිලේ මේ රුබෙල්ලා එන්නත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක නම් කිසිසේත්ම අමතක කළ යුතු නැති කාරණයක්. ඒ වගේම ගර්භණී සමය ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි තත්වයක් තියෙනවා. ඒ තමයි ෆෝලික් අම්ලය. ෆෝලික් ඇසිඩ්. කොහොමද ෆෝලික් ඇසිඩ් ලබා ගන්නේ? කොයි වෙලාවටද ෆෝලික් ඇසිඩ් ලබා ගන්න හොඳ? කොච්චර කාලෙක ඉඳලා ෆෝලික් ඇසිඩ් ලබා ගන්න ඕනේද? ෆෝලික් ඇසිඩ් කියන එක ඔබ වැඩිවියට පත් වුණු දවසේ ඉඳලාම රාත්‍රියට එක පෙත්තක් ලබා ගත්තට ගැටලුවක් නැහැ. නමුත් යම්කිසි කෙනෙක් ඒකට මැලිකමක් දක්වනවා නම් මේකට දැම්ම අවශ්‍ය නැහැ කියන මතයේ ඉන්නවා නම් විවාහ වුණු දිනේ සිට ඔබ අනිවාර්යෙන්ම ෆෝලික් අම්ලය ලබා ගත යුතුයි. එසේත් නැත්නම් ඔබ ගර්භණී වීමට බලාපොරොත්තු වෙයි කියලා ඔබට දැනෙන මොහොතේ සිට අනිවාර්යෙන්ම ෆෝලික් අම්ලය ලබා ගන්නට ඕනේ. ගර්භණී කියලා දැනගත්තට පස්සේ ෆෝලික් අම්ලය ලබා ගැනීම එතරම් ඵලදායී නෑ. ඒ නිසා ගර්භණී සමයට සූදානම් වීම සහ ගර්භණී සමය සුවදායී එකක් කර ගැනීම වෙනුවෙන් ඔබ අනිවාර්යෙන්ම මේ කියූ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නටම ඕනි. නිරෝගී ගර්භණීභාවයක් වෙනුවෙන් මනසේ සුවතාවය ඉතාත් හදින් බලපානවා කියලා මම ඔබට කිව්වනේ. ඉතින් අපි කොහොමද අපේ මනසේ සුවබරභාවය රැකගන්නේ? අපේ මනසේ සමබර බව රැකගන්නේ? අපි හැමෝම මේ පිළිබඳව අවධානය යොමු කරන්නම ඕනේ. මොකද අපි වැඩිපුරම අපේ මනසේ සුවය නැතිවීම නිසා පීඩා විඳිනවා. ඒ තුලින් අපේ ජීවිතයේ විශාල වශයෙන් පසුබෑමකට ලක් වෙනවා. අපේ රටේ කාන්තාවන්ට මේ තත්ත්වය වැඩිපුර දකින්න පුළුවන්. කොහොමද මූලිකවම අපි මේ තත්ත්වයට විසඳුමක් හොයන්නේ? ගර්භණීභාවය සඳහා පෙර සූදානම් වීමේදී ඔබ අනිවාර්යෙන්ම මෙනෙහි කරන්න ඕනේ කාන්තාවක් හැටියට ඔබේ වටිනාකම්. මොනවද ඔබට තියෙන වටිනාකම්? ජීවිතයේ අපි මිනිසෙක් හැටියට ඉපදීම, මේ විදිහට අපි ජීවත් වෙන එක අපිට වටිනාකම් හැටියට ලයිස්තුගත කරන්න පුළුවන්. මම දන්නවා අනිවාර්යෙන්ම ඔබට මීට වඩා ලොකු වටිනාකමක් තියෙන බව. ඒක දන්නේ ඔබම තමයි. ඔබ තුල ඉන්න ආදරණීය වටිනාකම් සහිත කාන්තාව හොයාගන්න පුළුවන් වෙන්නේ ඔබටම තමයි. ඉතින් එහෙම වටිනාකම් හොයාගත්තාම අපේ මනස සතුටින් පිරෙනවා. ඔබ දන්නවද ඔබේ සතුටේ අයිතිය තියෙන්නේ ඔබටමයි. ඔබේ සතුටේ වගකීම තියෙන්නේ ඔබටමයි. ඉතින් සතුටින් ඉන්න, වටිනාකම් අඳුනගන්න, මේ තුලින් අපිට ගර්භණීභාවය සඳහා හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්න පුළුවන්. මේ වෙනුවෙන් කරන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා.
ආහාර වලින් අපිව ස්ට්‍රෙස් කරනවා. ව්‍යායාම මදිකම අපිව ස්ට්‍රෙස් කරනවා. අපිට හරියට කරගන්න වැඩවල පිළිවෙලක් නැතිකම අපිව පීඩාවට ලක් කරනවා. ඒ නිසා අපි හැමෝම ව්‍යායාමවල යෙදෙන එක, ගීත අහන එක, කරන වැඩ ටික අපි ලයිස්තුගත කරගන්න එක, අපිට තව වැඩ හොයාගෙන අපි කැමැත්තෙන් ඒ වැඩවල යෙදෙන එක, අපේ උසට සරිලන බර පවත්වගෙන යන්න එක, අපේ පිරිසුදුකම රූපය පවත්වගෙන යන එක, කාන්තාවක් හැටියට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා මේ මානසික සෞඛ්‍ය වෙනුවෙන්. හොඳ සමබර මානසිකත්වයක් කියන්නේ අනිවාර්යෙන්ම සුවබර ගර්භණී භාවයකට ඉතා හොඳ පිටුවහලක්.